කොරියාවේ අවුරුදු ගානක් රස්සාව කරලා අවුරුදු මාසයකට ලක්ෂ 10 12 පඩි අරගෙන වගතුවක් කරගන්න බැරි මිනිස්සෙක් කියන්නේ අර ගොඩක් වෙලාවට මේ රුමේනියාවේ ඉන්න අපේ සහෝදර සහෝදරියෝ මේක තේරෙන්න ඕන මම මේ කියන කතාව. පොඩි කතන්දරයක්. ඔයගොල්ලෝ අහලා ඇති සෙන් කතා කියලා. ජපානයේ සෙන් කතා කියලා තියෙනවා යම් කිසි කතා මාලාවක්. අන්නේ සෙන් කතාවක් තමයි මම කියන්නේ. ගියාට පස්සේ සෙන් හිමිනවට මේ කතන්දරේ කිව්වට පස්සේ සෙන් හිමිනම කියනවා රයිට් මම ඔයාලට උදව් කරන්න. හැබැයි ඊට කලින් ඔයා මට පොඩි උදව්වක් කරන්න. ජපානයේ ගිහිල්ලා අවුරුදු ගණන් රස්සා කරලා ඇවිල්ලා ඉන්න මිනිස්සු. එතකොට කොරියාවේ ගිහිල්ලා රස්සා කරලා ඇවිල්ලා ඉන්න මිනිස්සු මේ ජොබ් එක කරනවා. ඒගොල්ලෝන්ගේ ටාගට් එකක් තිබ්බේ නැති නිසා ඒගොල්ලොන්ට කොරියාවේ අවුරුදු ගානක් රස්සාව කරලා අවුරුදු මාසයකට ලක්ෂ 10 12 පඩි අරගෙන වගතුවක් කරගන්න බැරි මිනිස්සෙක් කියන්නේ අර සෙන් හිමිනම හම්බෙන්න ගිය තරුණයා වගේ නේද? එතකොට රුමේනියාවේ ආවත් ওই ටික තමයි. කොයි රටකට ගියත් අපි ටාගට් එකක් තියාගන්න. ඉතින් යාළුවනේ අපි බලමු යුරෝපයේ රටකට එන්න ඕනේ කියලා. I don't take shit, I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit, I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit, I got no love for the fakeness. If you wanna අයිබෝවන් අදත් මිලන් ට්‍රේල්ස් එක්ක මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න යන්නේ විශේෂම කාරණාවක් ඇත්තටම ඔයගොල්ලෝ දැනුවත් කරන්න. අපි බලමු මොකක්ද මේ විශේෂ කාරණාව කියලා. හරි. එහෙනම් අපි බලමු රුමේනියාව ඇතුළු යුරෝපා රටකට ආවට පස්සේ අපිට මොකක්ද එකෙන් තියෙන බෙනිෆිට් එක, ඒ වගේම අපි කොහොමද මේ බෙනිෆිට් එක අරගන්නේ කියලා. ඉතින් මම මේකේදී ඕගොල්ලන්ට පොඩි කතාවක් කියන්න. ඒ කතාව තමයි මම මේ කියන කතාව ගොඩක් වෙලාවට මේ රුමේනියාවේ ඉන්න අපේ සහෝදර සහෝදරියෝ මේක තේරෙන්න ඕන මම මේ කියන කතාව. පොඩි කතන්දරයක්. ඕගොල්ලෝ අහලා ඇති සෙන් කතා කියලා. ජපානයේ සෙන් කතා කියලා තියෙනවා කතා මාලාවක්. අන්නේ සෙන් කතාවක් තමයි මම කියන්නේ. සාරාංශව එක්තරා ප්‍රදේශයක ඉඳලා තියෙන එක තරුණිය. ඒ තරුණයාත් මේ රුමේනියාවේ ඇවිල්ලා වැඩ කරන අපේ සහෝදර සහෝදරියෝ වගේ උදේ රෑ පැය 12 පැය 15 හිටගෙන වැඩ කරලා හම්බ කරනවා. හැබැයි ඒ තරුණයාට කිසිම වගතුවක් නැහැ කියලා හිතලා ඒ තරුණයා එක දවසක් යනවා නගරෙන් පිටති ඉන්න මේ සෙන් හිමිනමක් හම්බෙන්න. ගියාට පස්සේ සෙන් හිමිනවට මේ කතන්දරේ කිව්වට පස්සේ සෙන් හිමිනම කියනවා රයිට් මම ඔයාලට උදව් කරන්න. හැබැයි ඊට කලින් ඔයා මට පොඩි උදව්වක් කරන්න. ඊට පස්සේ හා කියනවා. මොකක්ද මේ උදව්ව? ඒ සෙන් හිමිනම ගාව ඉන්න බල්ලෙක්. බල්ලා පොඩ්ඩක් ඇවිදගෙන ඉන්න පුළුවන්. මොකද මෙයාව ඇවිදින්න එක්ක යන්න මට බැරි වුණා ගොඩ දවසකින්. එහෙනම් මෙයාව පොඩ්ඩක් ඇවිදින්න එක්ක කරගෙන ගිහිල්ලා එන්න කිව්වා. ඉතින් මේ තරුණයා සෙන් හිමිනමගේ බල්ලා එක්ක ඇවිදින්න යනවා. ඉතින් මේ සෙන් හිමිනමගේ බල්ලත් එක්ක ඇවිදින්න ගිය මේ කොල්ලා මේ තරුණයා ඇවිදින්න ගිහිල්ලා එනවාය සෙන් හිමිනම ගාවට. විනාඩි 25ක් 30ක් විතර ඇවිදලා එන තරුණයා කිසිම මාන්සියක් නැතුව සෙන් හිමිනමල ගාවට ඇවිල්ලා කියනවා මං ඔන්න ඔයගේ උදව් කරා කියලා. එතකොට සෙන් හිමිනම අහනවා ඔයාට ඇත්තට මහන්සියක් නැහැ වගේ නේද? තරුණයා කියනවා ඔව් මට ඇත්තට මහන්සියක් නැහැ. එතකොට ඒත් එක්ක සෙන් හිමිනම කියනවා හැබැයි බල්ලට ටිකක් මහන්සි නේද? ඇයි ඒ කියලා. එතකොට කියනවා ඔය තරුණයා මෙයා මේ මාත් එක්ක ඇවිදින්න යනකොට 6-7 කතාවක්ම එක බල්ලෝ දැකලා ඒගොල්ලොත් එක්ක ගින් රණ්ඩු වෙන්න යනවා සෙල්ලම් කරන්න යනවා. ඉතින් ඔන්න ඔය ඉඳලා මෙයාට ගොඩක් මහන්සි සෙන් හිමිනම ගත් කරටම කියනවා ඔයා කොච්චර හම්බ කරත් ඔයා කොච්චර මහන්සි වුණත් ඔයාට වගතුවක් නැත්තේ ඔන්න ඔය කාරණාව හින්දාම තමයි. බලන්න තේරුණාද පැහැදුණාද දන්නේ නැහැ මම මේ කියපු කාරණේ. ඒ සෙන් හිමිනම කියපු කාරණෙත් ඒ තරුණයාටත් ඒ වෙලාවේ පැහැදිලි වුණේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම සහෝදරවරුනි අපිට මොන රටකට ගියත් අපි ටාගට් එකක් තියාගන්න ඕන. ඉලක්කයක් තියාගන්න. ඔයාලට කියන්නේ අද රුමේනියාවේ මම මේ ජීවත් වෙන මම මේ ජොබ් එක කරගෙන ඉන්න මේ ප්‍රදේශයේ මේ අරාත් කියන ප්‍රදේශයේ ඇතුලේ ඉන්නවා ජපානයේ ගිහිල්ලා අවුරුදු ගණන් රස්සා කරලා ඇවිල්ලා ඉන්න මිනිස්සු. එතකොට කොරියාවේ ගිහිල්ලා රස්සා කරලා ඇවිල්ලා ඉන්න මිනිස්සු මේ ජොබ් එක කරනවා. හරිද? ඇයි? ඒගොල්ලෝන්ගේ ටාගට් එකක් තිබ්බේ නැති නිසා. ඒගොල්ලොන්ට කොරියාවේ අවුරුදු ගානක් රස්සාව කරලා අවුරුදු මාසයකට ලක්ෂ 10 12 පඩි අරගෙන වගතුවක් කරගන්න බැරි මිනිස්සෙක් කියන්නේ අර සෙන් හිමිනම හම්බෙන්න ගිය තරුණයා වගේ නේද? එතකොට රුමේනියාවේ ආවත් ওই ටික තමයි. කොයි රටකට ගියත් අපි ටාගට් එකක් තියාගන්න. ඉතින් යාළුවනේ අපි බලමු යුරෝපයේ රටකට එන්න ඕනේයි කියලා. හරි. අපි ඉස්ලාම් බලමු රුමේනියාව ඇතුළු යුරෝපා රටවල් කීයක් තියෙනවද? ඇත්තටම රුමේනියාව ඇතුළු ෂෙනගන් කන්ට්‍රීස් ෂෙනගන් වෙච්ච රටවල් යුරෝපා සංගමය ඇතුළේ දැනට 28ක් තියෙනවා. ඉතින්
ඒ රටවල් 28 සම්බන්ධයෙන් අපි ඉතාම වැදගත් අවධානයක් යොමු කරන්න ඕන මේ අපි ලංකාවේ ඉඳලා රටකට යන එකේදී. ඔතෙන්දී අපි ගොඩක් කලාවට ලංකාවේ ඉන්න කෙනෙක් පිට රටකට යන්න හේතුව තමයි ආර්ථික අපහසුතාව. ඉතින් ඔය ආර්ථික අපහසුතාවයන් එක්ක ගත්තහම අපිට ඉස්සරෝම අපේ ඔළුවට එන්නේ ඉක්මන් සල්ලි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට ගිහින් අවුරුදු දෙකෙන් අපිට ලක්ෂ 100ක් විතර හොයාගන්න ඕන. ඔන්න ඔය වගේ ටාගට් එකකට යනවා නම් එහෙම යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ රුමේනියාව ඇතුළු යුරෝපා රටකට එන එකේ තේරුමක් නැහැ. එහෙම නැතුව දීර්ඝකාලීන යම්කිසි ටාගට් එකක් ඇතුව යම්කිසි ප්ලෑන් එකකට පිට රටකට යන්න කෙනෙක් හිතාන ඉන්නවා නම් අන්න ඒකට හොඳම තැන තමයි රුමේනියාව ඇතුළු යුරෝපා රටවල්. ඉතින් අපි බලමු මං එහෙම කියන්න හේතුව ඇයි කියලා. මං එහෙම කියන්න හේතුව තමයි අපි උදාහරණයක් විදිහට ගමු. අපි යනවා ජපානයට. නැත්නම් අපි යනවා කොරියාවට. එහෙම නැත්නම් අපි යනවා ඊශ්‍රායලයට. මම ඔය කියන්නේ හේතුව දැනට ලංකාවේ ඉඳන් ලොකුම පඩිවලට යන රටවල් කීපයක්. ඊශ්‍රායලයේ සාමාන්‍ය මාසෙකට ලක්ෂ 7ක 8ක වගේ පඩියක් ගන්න පුළුවන් මාසෙකට. හැබැයි ඊශ්‍රායලයේ PR එක ඕගොල්ලන්ට ගන්න බෑ. ජපානයේ ඕගොල්ලන්ට ලක්ෂ 7ක 8ක වගේ පඩියක් ගන්න පුළුවන් ඔක්කොම. හැබැයි ඉතුරු කරනකොට ගොඩක් වෙලාවට ජපානයේ ගෙවීම් සහ ආහාර වලට යන වියදම් වැඩි නිසා සාමාන්‍ය මේ හරි මං ඉදිරියට ගත්ත ලක්ෂ 4ක් විතර වගේ තමයි ඉතුරු කරගන්න දෙන්නේ. හැබැයි ඊට ඉතුරු කරන මිනිස්සු ඉන්නවා. ඊත් එක ගත්තාම ඊශ්‍රායලය, ජපානය, කොරියාවත් එහෙමයි. ලක්ෂ 10 12 පඩි ගන්නයි ඉන්නවා. හැබැයි PR දෙන්නේ නැහැ. ඒ වගේම PR දෙන රටවලුත් තියෙනවා. ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත ඔයගේ රටවල් වලට ගියොත් ඕගොල්ලන්ට PR එක අරගන්න පුළුවන්. හැබැයි මේ රටවල් වලට යන්න ටිකක් අමාරුයි හැම කෙනෙකුටම. ඒ කියන්නේ ඒ වගේ රටවල් වලට යනවා නම් එක්කෝ අධ්‍යාපනික පැත්තෙන් ඕගොල්ලන්ට උපාධියක්වත් තියෙන්න ඕන. එහෙමත් නැත්නම් නන් ඇකඩමික් පැත්තෙන් යනවා නම් ඕගොල්ලන්ට තියෙනවා වෙනමම work experience වලට යන ක්‍රමයක්. ඒකට කියන්නේ skill migration කියලා. ඔය ක්‍රමයකට ගිහිල්ලා ඕගොල්ලන්ට ඒ රටවල් දෙකට යන්න පුළුවන්. ඒ රටවල් දෙකට ගියත් ඕගොල්ලන්ට PR එක ගන්න පුළුවන්. හැබැයි ඒ රටක ඉඳලා තව රටකට යන උදාහරණයක් විදිහට ඕස්ට්‍රේලියාවේ ඉඳලා නිව්සීලන්ත යන්න ඕන කියන්නේ. ඔයාලට වීසා එකක් ගහන්න ඕන. ඔයා සල්ලි පෙන්නන්න ඕන. ඔයා විසිට් ප්ලෑන් එකක් පෙන්නන්න ඕන. ඒ වගේ ලොකු කතන්දරයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය අවස්ථාවේදී තමයි යුරෝපා රටකට රුමේනියාව ඇතුළු කියලා කියන්නේ මම රුමේනියාවේ ඉන්න නිසා රුමේනියාව ඇතුළු යුරෝපා රටකට එන එකේ වැදගත්කම තියෙනවා. යුරෝපේ රටකට එන්න ඕන අංක 1 හේතුව තමයි අපිට මෙහි අවුරුදු 5ක් නීත්‍යානුකූලව මම අර මගේ කලින් වීඩියෝ එක කිව්වා වගේ අවුරුදු 5ක් නීත්‍යානුකූලව ඒ අවශ්‍ය කරන සාධක සම්පූර්ණ කරගෙන හිටියොත් අපිට PR එක අරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිට මේ රුමේනියාවේ ඇතුළු යුරෝපා රටකට ආවොත් රටවල් 28කට වීසා වලින් තොරව අපිට දවස් 90ක කාලයක් PR එකට කලින්වත් අපිට ගිහිල්ලා එන්න ජොබ් කරලා එන්න පුළුවන්. අපිට වැකේෂන් දාලා ලංකාවට එන්න නැතුව අපිට මාස දෙකක් වැකේෂන් දාලා වෙන රටකට ගිහිල්ලා ජොබ් එකක් කරලා එන්න පුළුවන්. ඉතින් මේ වගේ පහසුකම් මේ රුමේනියාව ඇතුළේ තියෙනවා. තවත් පහසුකම් ටිකක් තියෙනවා මේ යුරෝපා රටකට එන එකේ එන්න තෝරගන්න එකේ. බලමු අපි මොනවද ඒ පහසුකම් ටිකක් කියලා. ඒ පහසුකම් ටික තමයි ඇත්තටම කියනවා නම් අපිට රුමේනියාවේ ඉන්න නැත්නම් රුමේනියාව ඇතුළු මේ යුරෝපා රටක ඉන්න අපිට ඇත්තටම ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා කියලා මම ඔයගොල්ලන්ට කිව්වා. එකක් තමයි ඔය මම කියපු විදිහට වැකේෂන් එක දාලා අපිට මාස දෙකක් රට ඉතාලියට හරි ජර්මනියට හරි කොහේ හරි අපිට ඕන රටකට ගිහිල්ලා අපිට ඒ පාර්ට් ටයිම් එකක් කරලා සල්ලි හොයාගෙන ඉන්න පුළුවන්. ඇවිල්ලා ආයෙ මෙහෙ වැඩ කරගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ වගේම අපිට තව විශේෂත්වයක් තියෙනවා. අපි අර ටාගට් එක. ඒ කියන්නේ අර සෙන් හිමිනම හම්බෙන්න ගිය තරුණයා එක්ක ගිය අර බල්ලා වගේ එක එක ඉලක්කවලට අපේ මනස යොදවන්නේ නැතුව අපි ආවේ මොකටද? ආවේ අපි දැන් ඇත්තටම නූගත් මිනිස්සෙක් නෙමෙයි රටකට එන්නේ. සාමාන්‍යයෙන් එයාපෝට් එකකින් වෙන රටකට යන්නේ ඒ තියෙන ඒ නීති රෙගුලාසි ෆලෝ කරලා එන්න සාමාන්‍යයෙන් හරි බුද්ධියක් තියෙන ඕන පුද්ගලයෙක් තමයි මේ රටකට එන්නේ. ඉතින් ඔන්න ඔය අවස්ථාවේදී අපි මේ බුද්ධිය පාවිච්චි කරලා අපි ආපු මොකද්ද අපි ආවදී
දැන් මේකට ආවට පස්සේ ගොඩක් අයට ආවදේ අමතක වෙනවා. මම එහෙම කියන්නේ හේතුව තමයි අපේ සමහර සහෝදර සහෝදරියන්ට තියලා තියෙන ප්‍රශ්න. මම දැකලා තියෙනවා, මට හම්බෙලා තියෙනවා, ඇස් දෙකෙන් දකිනවා, කන් දෙකෙන් අහනවා. ඉතින් ඒගොල්ලොන්ගේ ආව දේවල් ටික ආව ඒ ඉලක්කය ඒගොල්ලොන් සම්පූර්ණ කරගන්න බැරිලා තියෙනවා. සමහර හේතු තියෙනවා. මම හේතු විදිහට කිව්ව සමහරලාට ඒගොල්ලොන්ගේ ගෙවල් වල ඉන්න මිනිස්සු. මම ඇත්තට මේක කියන්නේ මේ රටකට ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ගේ ඇත්තට මේ වගේ යුරෝපාතික රටකට ඇවිල්ලා ඉන්න මිනිස්සෙක්ගේ මනස රැකියාව කරලා තමුන්ගේ ෆැමිලි එක නැත්තම් පවුල වෙනුවෙන්ම ජීවත් වෙලා තමුන්ගේ පවුල වෙනුවෙන් පවුලින් ඈත් වෙලා රටක ඉඳගෙන රස්සාවක් කරලා පවුල වෙනුවෙන්ම මම නැවතත් හයිලයිට් කරනවා පවුල වෙනුවෙන්ම ජීවත් වෙන රටක පිටරටකට ඇවිල්ලා රස්සාවක් කරන මිනිස්සුන්ගේ ටාගට් එක විදිහකට තියාගන්න මේ ලංකාවේ ඉන්න අපේ පවුලේ අනිත් උදවිය මනුස්සයාගේ මනස හදන්න ඕන. හැබැයි ඉතින් ඒ පවුල මිනිස්සුන්ගෙන් ඈත් වෙලා මේ පිටරටකට ඇවිල්ලා මේ රස්සාවක් කරනකොට පවුල මිනිස්සුන්ට බොරු කරලා වෙන જાති කරන මිනිස්සුන්ට නම් ඒවා ඉතින් yaadෙන එකක් නැහැ. හැබැයි එහෙම පවුලේ මිනිස්සු මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ මනස ශක්තිමත් කරපු ගොඩක් අය මෙහි දැනට බිස්නස් කරගෙන මගේ මම වැඩ කරන ආයතනයේ වැඩ කරපු සහෝදරයෝ කීප දෙනෙක් ඉන්නවා මෙහි දැනට බිස්නස් කරගෙන ඉන්නවා. ඒ කම්පැනිෙන් අයින් වෙලා ඒගොල්ලෝ බිස්නස් කරන්නේ දැන්. ඔයගොල්ලෝ දන්නවා මම නම වශයෙන් කියන්න පුළුවන් ඕන නම් රුමීනියා ලාභ කඩේ කියන්නේ මම වැඩ කරපු ආයතනයේ වැඩ කරපු හර්ෂ මල්ලි මේක පබ්ලිෂ් කරලා බොරුවක් නෙමෙයි. දැන් ඒගොල්ලෝගේ බිස්නස් එකක් කරගෙන ඉන්නවා. එයත් එක්ක වටේ හිටපු හැමෝම ඉන්නවා. හැබැයි ඒගොල්ලෝගේ ගෙවල් වල මිනිස්සු ඒගොල්ලොන්ගේ මනස හැදුවා ඒගොල්ලෝ ඒ තැනට දියුණු වෙන්න. ඉතින් සහෝදර සහෝදරිනි ඕගොල්ලොන්ටත් මම කියන්නේ ඒකයි මේ යුරෝපා රටකට එන එකේ තියෙන වැදගත්කමේ අවසාන අවස්ථාව තමයි ඔන්නේ මම කියපු කතන්දරේ. තමුන්ගේ කියලා යම්කිසි දෙයක් පටන් අරගෙන තමුන්ට PR එක අරගෙන මෙහි සිටිෂන් එකත් අරගෙන ඕනනම් තමුන්ට මෙහි ඉඩකඩනුත් අරගෙන තමුන්ට මෙහි බිස්නස් එකකුත් පටන් අරගෙන ඉන්න ඕගොල්ලොන්ගේ මනස හදාගන්න ඕන, ඉලක්කය හදාගන්න ඕන. අන්න එහෙම වුණොත් ඕගොල්ලොන්ට පුළුවන් ජයග්‍රහණය කරන්න. හැබැයි ඔය කියපු කාරණා ටික මම හිතන්නේ යුරෝපේ හැර වෙන රටකට ගිහින් කරන්න පුළුවන් කියලා. මොකද තමුන් හැබැයි ජපානේ පුළුවන්, ඕස්ට්‍රේලියා පුළුවන්, නිව්සීලන්ත පුළුවන් තමුන්ගේ මේ බිස්නස් එකක් කරගෙන යන්න. හැබැයි ඊශ්‍රායල වල එහෙම මම හිතන්නේ කරන්න දෙයි කියලා. කොරියාව වලත් මම හිතන්නේ පුළුවන්. දැන් පුළුවන් මන් දන්නේ නැහැ. නමුත් ඔයගේ සීමිත රටවල් කීපයක තමයි පුළුවන්. නමුත් මම කියන්නේ අපි අර ඊසි මනි හොයන්නේ නැතුව දීර්ඝකාලීන ප්ලෑන් එකකට මේ වගේ රටකට ඇවිල්ලා එන්න බලාපොරොත්තු වෙනවා නම් තමයි ගොඩක් හොඳ. ඒ කියන්නේ රටකට එනකොට ඔයගොල්ලෝ තීරණය කරන්න මා යායුත්තේ මොන වගේ රටකද කියන එක. ඉතින් අන්න ඒකට මං හිතනවා මේ වීඩියෝ එක ගොඩක් දුරට ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් මම ගිහින් එන්න ආයෙත් දවසක ඔයගොල්ලන්ට වැදගත් වචන ටිකක් අරගෙන. එහෙනම් චව්.